හෙලෝ ගයිස් අපි අද යන්නේ මාලිගාතැන්න රජමහා විහාරයට. මේ විහාරය තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඉතින් මේකට යන රූට් එක ඔයාට හොයාගන්න පුළුවන් Google Map එකේ මාලිගාතැන්න රජමහා විහාරය කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට යන්න පුළුවන් කෙටිම පාර පෙන්වනවා. මම මේ ගමන ගියේ අපේ පවුලේ කට්ටියත් එක්ක, අම්මයි තාත්තයි බාප්පයි යාගේ පවුලේ කට්ටියයි එක්ක. මාලිගාතැන්න රජමහා විහාරය පිහිටලා තියෙන්නේ ටිකක් උස ගලක් උඩ. ඉතින් මේකට යන්න ඕන පඩිපෙළ නැගගෙන ටිකක් දුර යන්න ඕන. අපි ගියේ පොය දවසක නිසා මෙතන පන්සල ඉස්සරහා දන්සලකුත් තිබ්බා, සවුකැඳ දන්සලක්. පන්සලට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ view එකක් තමයි අපිට පන්සල ඇතුලේ බලාගන්න පුළුවන් වෙන්නේ. ඒවගේම මේ පන්සලේ පැති දෙකකට පාරවල් දෙකක් තියෙනවා පන්සල ඇතුළෙන්. එක පැත්තකින් ගියාම අපිට කළුගල් වලින් හැදිලා තියෙන ගල් ගුහා බලා ගන්න පුළුවන්. පස්සේ පන්සලේ අනිත් පැත්තේ පාරෙන් ගියාට පස්සේ පන්සල ඇතුළෙන් තියෙන අනිත් පැත්තෙන් ගියාම අපිට හම්බ වෙනවා මේ වගේ ලස්සන වනාන්තරයක් මැදින් යන්න තියෙන පාරක්. ඒ වගේම මේකේ අපිට ගොඩක් ශාක වර්ග, ඒ වගේම සත්තු වර්ග හම්බ වෙනවා. මේ කැලේ මැදින් ගිහිල්ලා මෙතන කන්දක් තියෙන්නේ, කන්දුරට නැගගෙන යන්න ඕන කැලේ මැදින්. එතකොට මේ කැලේ මැදින් ගියාට පස්සේ අපිට උස කන්දකට යන්න පුළුවන්. ඒ අතරතුරේදී අපිට හම්බ වෙනවා ලංකාවේ දිගම දෙගල් දොරටුව. මේ තියෙන්නේ ලංකාවේ දිගම දෙගල් දොරටුව. ඒ කියන්නේ ගල් දෙකක් මැදින් වැටිලා තියෙන පාරක්. මේ තනි ගලක් පැලිලා තමයි මේ පාර හදලා තියෙනවා කියන්නේ. ඔන්න මේ ඉන්නේ මට ඒ යන ගමනේදී හම්බෙච්ච යාළුවෝ ටිකක්. අපි කන්ද උඩටම ආවට පස්සේ මෙන්න මේ වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ වටේම අපිට බලා ගන්න පුළුවන් view එකක් තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ බස්නාහිර පළාතේ තියෙන තැනක් කියලා? කොහොමරි එතන උඩත් ටිකක් වෙලා ඉඳලා ඒ සුන්දරත්වය විඳලා අපි ආපහු පල්ලෙහාට බැහැගෙන ආවා. ඒ වගේම කියන්න තියෙන විශේෂම දේ තමයි මේ වගේ පරිසර පද්ධතියකට ගියාම ඒක විනාශ කරන්න නැතුව, තැන තැන කුණු දාන්න නැතුව ආපහු එන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද අපි යන අතරමඟදී දැක්කා තැන තැන මිනිස්සු ගිහිල්ලා ඔය ටොෆි කොල, ස්නැක් පැකට් වල කොල එහෙම දාලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා මේ වගේ ස්වභාවික පරිසරයකට ගියාට පස්සේ. මොකද මේ වගේ පරිසර අපි ඉදිරි පරම්පරාවටත් ඉතුරු කරලා තමයි මේ වගේ සුන්දරත්ව විඳලා ආපහු එන්න ඕන. හරි, කොහොම හරි ඔන්න ඔය විදිහට අපි උඩ ටිකක් වෙලා ඉඳලා ආපහු පල්ලෙහාට බැහැගෙන ආවා.
ඉතින් මේ විදිහට තමයි අපි මාලිගාතැන්න රජමහා විහාරයට ගිහිල්ලා ආවේ. ඉතින් මේ වගේ තවත් ලොග් එකකින් හම්බෙමු. channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. ඔයාලගේ comment එක like එක මට ගොඩක් වටිනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් මේ වගේම හම්බෙමු. goodbye.